හරි. හරි. මේ බලන්න ඉස්සෙල්ලාම තියෙන්නේ ඔයගලන්ට සංඛ්‍යා රටාවක් නේ. හරිද? මේ බලන්න මේ විභාගෙදී සංඛ්‍යා රටාව තමයි අමාරු. ඔයගොල්ලෝ හිතුවට ලේසි කියලා එන්න අමාරු අමුතු ගණන් මේ සංඛ්‍යා රටා එනවා. ශිෂ්‍යත්ව විභාගේ අමාරුම සමහරවිට ලකුණු අඩු වෙන එක ගානක් තමයි සංඛ්‍යා රටා ගන්න. මේ සංඛ්‍යා රටාව බැලුවොත් එහෙම ඔයගලන්ට තේරෙනවා ඇති මේව හොඳට නිරීක්ෂණය කරන්න හැම වෙලාවෙම මේ වම් පැත්තයි දකුණු පැත්තයි අතරේ තියෙන්නේ දෙගුණේ. පේනවද? වම් අත පැත්තේ දෙක තියෙනවා දකුණු අත පැත්තේ හතර තියෙනවා. හරිද? ඒ කියන්නේ දෙගුණේ. ඊට පස්සේ ඊළඟ එකෙත් වම් අත පැත්තේ 3 තියෙනවා දකුණු අත පැත්තේ 6 තියෙනවා. ඒ කියන්නේ දෙගුණේ. 3ව දෙකක් 6යි. ඊළඟට වම් අත පැත්තේ 4 තියෙනවා දකුණු අත පැත්තේ 8 තියෙනවා. ඒ කියන්නේ 4 දෙගුණේනේ. ඒක 8යි. එතකොට ඒ පැත්තට ගිහිලා තියෙන ඒ රටාව. යට පැත්තටත් ඒ රටාව තමයි. උඩ තියෙන සංඛ්‍යාවේ දෙගුණේ තමයි යට ඇවිල්ලා තින්නේ. උඩ 3 තියෙනවා. ඒ වගේ දෙගුණයක් 6 හින්දා යට 6 තියෙනවා. ඊළඟ ගානෙත් උඩ 4 තියෙනවා. ඒ වගේ දෙගුණයක් 8 හින්දා යටින් 8 ලියලා තියෙනවා. එහෙනම් අපෙන් අහන්නේ 10 තියෙනවා. කීයේ දෙගුණේද 10? කීයද? 5යිනේ. උඩ 5 තිබුණොත් තමයි 5 දෙගුණේ තමයි 10. එහෙනම් 5 කියන එකට ඉදි ගහලා නම් ඉතා හොඳයි. හරි. නියමයි. ඊළඟ දෙවෙනි ගාන. දෙවෙනි ගානේ AB කියන හිස්තැන් වලට තියෙන්න ඕන සංඛ්‍යා පිළිවෙලින් අහන්නේ. ඒකෙත් වෙලා තියෙන්නේ බලන්න එකතුවක් තියෙන්නේ. දෙපැත්තේ සංඛ්‍යා දෙක එකතු වෙලා මැද්දට ඇවිල්ලා. දැන් උඩ බැලුවාම 3යි 3යි. වම් අත පැත්තේ 3 දකුණු අත පැත්තේ 3 3යි 3යි 6යි. හරිනේ? මැද්ද ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ උඩයි පල්ලෙහා ගත්තාම උඩ 3 තියෙනවා යට තියෙනවා 6 3යි 6යි 9යි. මැද්දට 9 ඇවිල්ලා තියෙනවා. ඊළඟට ඒ කියන තැන උඩ බැලුවාම උඩ 3 තියෙනවා යට 2 තියෙනවා. එහෙනම් 3යි 2යි 5යි. අර හිස් තැනට එන්න ඕනේ ඒ කියන හිස් තැනට එතකොට 5. මොකද 3යි 2යි එකතු කරාමනේ. ඊට පස්සේ යටම පේලියේ එක පැත්තක 2 තියෙනවා අනිත් පැත්තේ 6 තියෙනවා. එතකොට 6යි 2යි එකතු කරාම 8 එන්න ඕන. එතකොට මේ හිස් තැනට පිළිවෙල තමයි 5 සහ 8. ඒ කියන්නේ දෙවෙනි උත්තරේ. දෙවෙනි උත්තරේට ඉදි ගහලා නම් හරි. ඊළඟ එක. with me. 20 බැගින් නඹගෙඩි 20ක් මිලටගෙන ඉන් අඩක් එකක් රුපියල් 50 බැගින් විකුණයි. ඇය ලැබූ ලාභය සොයන්න කියලා කියනවා. මේකේ පොඩි වැරද්දක් තියෙනවා. මම කිව්වා මං හිතන්නේ මේක හදාගන්න කියලා. මේක ඔයගොල්ලන්ගේ ප්‍රශ්න පත්‍රයේ ඇත්තේ 20 බැගින් 20ක් මිලටගෙන ඉන් අඩක් 20 බැගින් විකුණයිද? කොහොමද තියෙන්නේ? 30 බැගින් විකුණයිද කොහෙද තියෙන්නේ? 30 බැගින් නෙමෙයි 50 බැගින් වෙන්න ඕන. නැත්නම් උත්තරේ එන්නේ නැහැ. හරි? මේ බලන්නකෝ. with me කියලා ළමයෙක් ඉන්නවා. එයා පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න තියෙනවා. ඒ ව්‍යාපාරයට එයා වියදම් කරලා තියෙනවා කීයක්ද? අඹ ගෙඩි 20ක් කරන් තියෙනවා රුපියල් 20 ගානේ. ඔන්න අඹ ගෙඩි 20ක් රුපියල් 20 ගානේ. ඒ කියන්නේ එයාට වියදම ගිහිලා තියෙනවා රුපියල් 400ක්. එතකොට මේ බලන්න මේවා ಗುಣ කරන හැටිත් බින්දු සහිත ගණන් වලින් ಗುಣ කරනවා නම් දැන් උදාහරණයකට 20ෙන් ಗುಣ කරනවා නම් 20ෙන්ම ಗುಣ කරන්න ඕනේ අපිට 20ෙන් ಗುಣ කරන්න ඕනේ බින්දුව ලියාගෙන දෙකෙන් ಗುಣ කරාම ඇති. එකම උත්තරේ එනවා. දැන් අපි මේ රතු පාටින් දාලා තියෙන්නේ ඒකයි මේ උඩ තියෙන බින්දුව ලියාගත්තා. ඊට පස්සේ දෙකෙන් ಗುಣ කරනවා. දෙවරක් බින්දුව බින්දුවයි දෙවරක් දෙක 4යි. එතකොට 400 කියන උත්තරය ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ රුපියල් 400ක් වියදම් කළා තමයි with me අඹ අරන් තියෙන්නේ. ඊට පස්සේ with me මොකද කරන්නේ? ඉන් අඩක් අඹගෙඩි 20යි ගත්තේ. ඉන් අඩක් කියන්නේ භාගයක්. එතකොට 20න් භාගයක් කියන්නේ 10ක් නේ අඹගෙඩි. අඹගෙඩි 10ක් විකුණනවා යා එකක් රුපියල් 50 ගානේ. අපි බලමු. ඔන්න රුපියල් 50 ගානේ 10ක් විකුණනවා. ඔන්න මේ එතකොට 10න් වැඩි කරනවා කියලා කියන්නේ බින්දුවක් ලියාගෙන සංඛ්‍යාව ලියන එකම තමයි. මොකද උඩ තිබ්බේ 50 50 පල්ලෙහෙන් ලියලා පිටිපස්සෙන් බින්දුවක් දාගත්තත් උත්තරේ එනවා. ඕන සංඛ්‍යාවක් 10න් වැඩි කරනකොට ඔයගලන්ට තියෙන බින්දුවක් දාගන්න විතරයි පිටිපස්සේ. 25 10න් වැඩි කරනවා කියන්නේ 25 පිටිපස්සට බින්දුවක් ලියා ගන්නවා. එතකොට 250. 13 10න් වැඩි කරනවා කියන්නේ 13 පිටිපස්සට බින්දුවක් දාගන්න. එතකොට 130යි. ඒ වගේ 50 10න් වැඩි කරනවා කියන්නේ 50 පිටිපස්සට බින්දුවක් දාගන්න එක. දැන් එතකොට 500යි. එතකොට බලන්න දැන් එයාට වියදම් වෙලා තියෙනවා 400ක් ආදායම ලැබිලා තියෙනවා 500ක්. එතකොට එයා ලාභය කොච්චරද? 500න් 400ක් අඩු කරාම රුපියල් 100යි. එතකොට දෙවෙනි උත්තරේ තමයි එන්න ඕන. රුපියල් 100 තමයි ඇය ලැබපු ලාභය. ඊළඟට වත්තක පේර හා ජම්බු ගස් වල එකතුව 46කි. පේර ගස් 12ක් වැඩිපුර තිබේ නම් ජම්බු ගස් සංඛ්‍යාව කීයද කියලා අහනවා. එක වත්තක් තියෙනවලු. වත්තේ තියෙන්නේ ජම්බු ගහයි පේර ජම්බුයි පේරයි විතරයි. එතකොට මේ ඔක්කොම ගස් ටික 46යි. ඒ 46 ඇතුලේ ජම්බු ගසුත් තියෙනවා පේර ගසුත් තියෙනවා. හැබැයි පොඩි හෝඩුවාවක් අපිට දෙනවා. පේර ගස් ජම්බු ගස් වලට වැඩිය 12ක් වැඩි. ඒ හින්දා අපි කරන්නේ මොකද්ද? ඔක්කොම ගස් වලින් අර පේර ගස් 12ක් වැඩි හින්දා ඒ 12 අඩු කරලා පේර ගස් පැත්තට දානවා. හරිද? ඔන්න 46න් 12ක් අඩු කරා. ඒ අඩු කරායින් පස්සේ මොකද්ද කරන්නේ? 34 වෙනවා. අර වැඩිපුර තියෙච්ච 12 පේර ගස් පැත්තට දෙනවා. දැන් 34 කියලා කියන්නේ දෙපැත්ත සමානයි. මේ 34 ජම්බුයි පේරයි සමසමව තියෙන්නේ. එහෙනම් 34 දෙකට බෙදුවා නම් අපිට හොයාගන්න පුළුවන් ජම්බු ගන්න. ඔන්න 34 දෙකට බෙදනවා. 34 දෙකට බෙදුවාම හිතිනුත් පුළුවන් 17යි. ඒතකොට ජම්බු පැත්තටත් 17ක් දෙනවා. පේර පැත්තටත් 17ක් දෙනවා. හැබැයි පේර පැත්තේ කලින් දීපු 12කුත් තියෙනවා.
ඒ පේර 12ක් වැඩියෙන් තිබ්බා කියනවනේ. ඒ කලින් දීපු 12ත් එකතු කරාම පේර 29ක් වෙනවා. හැබැයි ජම්බු පැත්තට තව මොකක්වත් එකතු වෙන්නේ නැහැ. ජම්බු පැත්තේ 17යි. අපෙන් අහන්නේ ජම්බු ගස් කීයද කියලානේ. එතකොට ජම්බු ගස් 17ම තමයි. තේරුණානේ ගාන දුන්නොත් එහෙම දැන් මේ වගේ වර්ග දෙකක එකතුවක් දීලා එකක් පොඩ්ඩක් වැඩි කියලා කිව්වොත් එහෙම අපි කරන්නේ ඉස්සෙල්ලාම අර වැඩි කියපු ටික අඩු කරනවා. දැන් මේකේ නම් පේරගස් 12ක් වැඩි කියපු හින්දා පේරගස් 12 මුළු ගාණෙන් අඩු කරා. අඩු කරලා ඒක පේර පැත්තෙන් ලියලා ඊට පස්සේ ඉතුරුව දෙකට බෙදලා සමානව දෙපැත්තට දෙනවා. දැන් මේක ඉතුරුනේ 34 34 දෙකට බෙදුවා. එතකොට 17යි. දෙපැත්තටම 17 17 දුන්නා. දැන් එතකොට අර වැඩි එක්කෙනාට කලිනුත් 12ක් තියෙන හින්දා එයාට 29 වුණා. මෙයා 17ම තමයි. ඒතකොට අපෙන් අහන්නේ මේ ඒ සංඛ්‍යාව 17. ජම්බුගස් සංඛ්‍යාව. එතකොට ජම්බුගස් 17. මේක බලන්න. මේ රූපයේ ඍජුකෝණාශ්‍ර සංඛ්‍යාව හා වෘත්ත සංඛ්‍යාව පිළිබඳ නිවැරදි ප්‍රකාශය වන්නේ කියලා අහනවා. එතකොට බලන්න වෘතයක් වුණාම හරි සම රවුමක් වෙන්න ඕන. දිගට ඇදිලා තියෙන්න බෑ. දැන් මේකේ මේ සතාගේ බඩට දාලා තියෙන වෘතයක් නෙමෙයි. අද ඒක දිගයි. ඒවට කියන්නේ ඉලිප්සයක් කියලා. හරිද? ඒක වෘතයකට ගන්න බෑ. ඊළඟට සතාගේ අර ඉස්සරහට පේන කන නම් හරි වෘතයක් තමයි. ඇහත් වෘතයක් තමයි. හැබැයි ඔළුව වෘතයක් නෙමෙයි. ඒකට හේතුව ඔළුවෙන් කෑල්ලක් කැපිලා තියෙනවා අර කනකට. එතකොට යම්කිසි වෘතයක් වගේ හැඩයක පැත්තක් පේන්නේ නැත්නම් ඒ කියන්නේ පැත්තක් අයින් වෙලා නම් එතකොට ඒක වෘතයක් හැටියට ගණන් ගන්නෑ. ඊට පස්සේ ඔළුවට එහා පැත්ත කන තියෙනවනේ ඒකෙත් පේන්නේ භාගය. ඒකත් වෘතයක් නෙමෙයි. එතකොට මෙතන තියෙන්නේ වෘත දෙකයි. ඇහැට තියෙන එකයි කනට තියෙන එකයි විතරයි. ඊළඟට ඍජුකෝණාශ්‍ර නම් හරි කකුල් හතරට හතරයි වලිගෙට එකයි තියෙනවා. එතකොට ඍජුකෝණාශ්‍ර පහයි. එතකොට දෙවෙනි උත්තරේ තමයි එන්න ඕන. මේ බලන්න. පන්තියේ ගුරුතුමාට ළමයි 66ක් යොදාගෙන 3 බැගින් කණ්ඩායම් සාදා ගැනීමට අවශ්‍ය විය. එසේ සාදාගත හැකි කණ්ඩායම් ගණන කීයද කියලා අහනවා. ඔක්කොම ළමයි ඉන්නේ 66යි. එයාට ඕන 3 කණ්ඩායම් හදන්න. ඒ කියන්නේ 3ෙන් බෙදන්න කියලානේ. එතකොට 66 3ෙන් බෙදන්නයි තියෙන්නේ. ලේසි. ඔන්න 66 අපි 3ෙන් බෙදමු. 6ට 3 ඒවා 2යි. 3 වරක් 2 6යි. 6න් 6ක් බිඳුවයි. මේ 6 පල්ලෙන් ලියා ගන්නවා. 6ට 3 ඒවා 2යි. 2 වරක් 3 6යි. 6න් 6ක් බිඳුවයි. එතකොට උත්තරේ 22යි. හරිද? කණ්ඩායම් 22ක් හදන්න පුළුවන්. මොකද 22 66 3ෙන් බෙදුවම 22යි. මේක බලන්න. ක්‍රීඩකයෝ 3 දෙනෙක් මේකේ ක්‍රීඩක A කියලා තියෙන ඉතන හදා ගන්න ඕන නැරපිල්ලක්. ක්‍රීඩකයෝ 3 දෙනෙක් තරගයකින් පසු එකිනෙකාට අතට අත දුන්නා. ඔවුන් සියලු දෙනාම අතට අත දුන් වාර ගණන කීයද කියලා අහනවා. ඕගලන්ට මතක ඇති මීට කලින් අපි ඉගෙන ගත්ත අර සුබ පැතුම්පත් හුවමාරු කරන එක. හරිද? සුබ පැතුම අපි හිතමු ළමයි 3 දෙනෙක් ඉන්නවා කියලා. මේ ළමයි 3 දෙනා වෙසක් එකට හරි අවුරුද්දට හරි කාඩ් සුබ පැතුම්පත් හුවමාරු කර ගන්නවා. එතකොට ළමයි 3 දෙනෙක් ඉන්නකොට ඒ 3 දෙනාගෙන් කිසිම ළමෙක් තමන්ට දෙන්නේ නැහැ සුබ පැතුම්පත්. හැම ළමයම දෙන්නෙකුට තමයි දෙන්නේ. දැන් ළමයි 3 දෙනෙක් ඉන්නකොට තමන්ට දෙන්නේ අනිත් දෙන්නට දෙනවා. අනිත් ළමයිත් එහෙම. එතකොට මේ අපි ඒ ගාන හදනකොට ළමයි ගාන ඊට එකක් අඩු සංඛ්‍යාවෙන් වැඩි කරලා තමයි හදන්නේ. හැබැයි මේ අතට අත දෙනකොට මතක තියාගන්න. මම කාට හරි අතට අත දෙනකොට අනිත් එක්කෙනත් මට ඉබේම අතට අත දීලා ඉවරයි. එයා වෙනම ආයෙසරයක් අතට අත දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? ඒක තමයි මේකේ තියෙන පොයින්ට් එක. ඒක කල්පනාවට අරගෙන තමයි මේක කරන්න ඕන. මේ බලන්න. ඔන්න ඉන්නවා ක්‍රීඩකයෝ 3 දෙනා. මේ ක්‍රීඩකයා පළවෙනි ක්‍රීඩකයා බලන්න අතට අත දෙන්නේ කාටද කියලා. හරි. මේ බලන්න දැන් මේ ක්‍රීඩකයෝ 3 දෙනා ගැන. ඔන්න 3 දෙනෙක් ඉන්නවා. මේ පළවෙනි එක්කෙනා අතට අත දෙනවා ළඟම ඉන්න එක්කෙනාට. ඔය ඊතලෙන් පෙන්නන්නේ. ඊළඟට එයා අතට අත දෙනවා ඈතින් ඉන්න තුන්වෙනියට. දැන් එයා දෙන්නෙකුට අතට අත දුන්නා. හරිද? ඊට පස්සේ දෙවනියා බලන්න දෙවනියා දැන් ආයෙසරයක් පළවෙනියට අතට අත දෙන්න ඕනේ නැහැ. ඇයි එයා පළවෙනියා දෙවනියට දෙනකොට එයාට අතට අත දෙවිලානේ. ඒ හින්දා ආයෙසරයක් එයාට දෙන්න එයා දෙන්න තියෙන්නේ තුන්වෙනියට විතරයි. හරිද? තුන්වෙනිය කෙනා කාටවත් දෙන්න ඕනේ නැහැ. මොකද දැන් දෙවනියා තුන්වෙනියට අතට අත දෙනකොට දෙන්න අතට අත දීලා. පළවෙනියා තුන්වෙනියට අතට අත දෙනකොටත් ඒ දෙන්නත් අතට අත දීලා. ඒ හින්දා ආයෙසරයක් දෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ පළවෙනියා දෙන්නෙකුට අතට අත දෙනවා. දෙවනියා එක්කෙනෙකුට අතට අත දෙනවා. තුන්වෙනියා කාටවත් දෙන්න ඕනේ නැහැ. ඉබේම එයාගේ අතට අත දීම සම්පූර්ණ වෙලා. ඒතකොට මේ ගාන හදන්නේ මෙතන 3 දෙනෙක් ඉන්නවා. වැඩි කරන්න ඕන අපි දෙකෙන්. මොකද ඒ කියන්නේ බිඳුවයිනේ 3 වරක් 2 6යි. ඊට පස්සේ අපි ඒක දෙකෙන් බෙදන්න ඕන. එතකොට කීයද? අතට අත දීම් වාර මෙතන සිද්ධ වෙලා තියෙන්නේ 3යි. 3 කියන එකට හරි ගහලා නම් හරි. මේක පොඩ්ඩක් තේරුම් ගන්න තව ගණන් මම දෙන්නම්. ඒ කියන්නේ දැන් මෙතන 3 දෙනෙක් ඉන්නවා නම් අතට අත දීම් වාරත් 3යි. අපි හිතමු මෙතන 6 දෙනෙක් හිටියා කියලා. එතකොට 6 වැඩි කරන්නේ 5යි. මොකද එකක් අඩු සංඛ්‍යාවයි. 6 වරක් 5 30යි. ඊට පස්සේ ඒක දෙකට බෙදන්න ඕන. 30 දෙකට බෙදුවාම 15යි. දැන් 6 දෙනෙක් හිටියා කියලා අතට අත දීම් 6ක් වෙන්නේ නැහැ. අන්න ඒක මතක තියාගන්න. දැන් මෙතන නම් ඉන්නේ 3 දෙනයි අන්තිමට අතට අත දීලා තියෙන්නේ 3 දෙනයි. ඒ පොඩි ගානක් ඉඳලා. හැබැයි ඔක ලොකු වෙන වෙනස් වෙනවා. මතක තියාගන්න ඕනේ මේකයි. ඉන්න ළමයි ගානට නැත්නම් ඉන්න මිනිස්සු ගානට
එකක් අඩු සංඛ්‍යාවෙන් වැඩි කරනවා. ඒ උත්තරේ දෙකට බෙදනවා. දැන් මෙතන 3 දෙනා ඉන්නේ. එකක් අඩු සංඛ්‍යාව 2. 3 දෙකෙන් වැඩි කරාම 6යි. ඊට පස්සේ 6 දෙකට බෙදුවාම 3යි. හරි. ඊළඟ එක බලන්න. ගසක පිපෙන මල් හරි. ගසක පිපෙන මල් සෑම දිනයකම උදෑසන තියෙන ප්‍රමාණය දෙගුණ වෙයි. හරිද? උදේට තියෙන ප්‍රමාණය ඩබල් වෙනවා. අප්‍රේල් 1 ගසේ 4න් එකක් මල් පිපිලා තිබුණා. ගස සම්පූර්ණයෙන්ම මලින් පිරෙන්නේ කවදාද කියලා අහනවා. හරිද? මේ බලන්න. ඔන්න පළවෙනි දවසේ පිපිලා තියෙන්නේ මෙච්චරයි. හරිද? දෙවෙනි දවසේ ඒක දෙගුණයක් වෙනවා. තිබ්බා වගේ දෙගුණයක් වෙනවනේ. ඊට පස්සේ දෙවෙනි දවස වෙනකොට දැන් පළවෙනි දවසේ තිබ්බ 1යි දෙවෙනි දවසේ දෙගුණයක් වුණාම එකේව දැන් 4 මේ 3යිනේ. 3 බවටපත් වෙනවා. මේක තේරුණාද? පළවෙනි දවසේ එක කොටුවයි. දැන් දෙවෙනි දවස වෙනකොට ඒ වගේ දෙගුණයක්. එක වගේ දෙගුණයක් කියන්නේ දෙකක්නේ. තව කොටු දෙකක් පිරෙනවා. එතකොට තුන්වෙනි දැන් බලන්න මේ අප්‍රේල් දෙවෙනිදා වෙනකොට කොටු 3ක් පිරීලා. එහෙනම් ඊළඟ දවස වෙනකොට කෙලින්ම 6ක් පිරෙන්න ඕන. ඔය ඉතින් මේ 6ම පිරෙනවා. එහෙනම් අප්‍රේල් 3 වෙනිදා වෙනකොට මේ මල් ගහ සම්පූර්ණයෙන්ම මල් වලින් පිරෙනවා. පළවෙනි දවසේ එක කොටුවයි, දෙවෙනි දවසේ කොටු දෙකයි, තුන්වෙනි දවසේ කොටු 6ක් වෙනවා. ඩබල් වෙවි යන්නේ. අර සාමාන්‍ය ක්‍රමෙන් නෙමෙයි පළවෙනි දවසේ 1යි නම් දෙවෙනි දවසේ 2යි, තුන්වෙනි දවසේ 4යි වෙන්නේ බෑ. එහෙම නෙමෙයි. තියෙන ප්‍රමාණය තමයි දෙගුණයක් වෙන්නේ. සෑම උදෑසනකම තිබෙන මල් ප්‍රමාණය දෙගුණ වෙනවා. දැන් පළවෙනි දවසේ උදේ බලනකොට එක කොටුවයි. ඊට පස්සේ දෙවෙනි දවසේ උදේ බලනකොට කොටු 3ක් තියෙන හින්දා 6ක් වෙනවා ඊළඟ දවසේ. අප්‍රේල් 3. මේක බලන්න. 2007 දෙසැම්බර් මාස 31 වෙනිදා බදාදා නම් එම වර්ෂයේ ජනවාරි 1 වෙනිදා කවද්ද කියලා අහනවා. මතක තියාගන්න සාමාන්‍ය වර්ෂයක පටන් ගන්න දවසයි ඉවර වෙන දවසයි දෙකම එකයි. ඒ කියන්නේ ජනවාරි 1 වෙනිදා සඳුදා වුණොත් දෙසැම්බර් 31ත් සඳුදාම තමයි. ජනවාරි 1 වෙනිදා බදාදා නම් දෙසැම්බර් 31ත් බදාදම තමයි. දවස් දෙක එකයි සාමාන්‍ය වර්ෂයක. හැබැයි අධික අවුරුද්දක් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 4කට සැරයක්. ඒ අධික අවුරුදු වලදී දවසක් වැඩිනේ. සාමාන්‍ය වර්ෂයක තියෙන්නේ දින 365යි. හැබැයි අධික අවුරුද්දකදී දින 366ක් තියෙනවා. ඒ හින්දා දවසක් වැඩි වෙන හින්දා දවසකුත් එහාට යනවා. ඒ කියන්නේ දැන් ජනවාරි 1 වෙනිදා සඳුදා වුණොත් එහෙම අධික අවුරුද්දකදී දෙසැම්බර් 31 අඟහරුවාදා. එහෙමයි වෙන්නේ. ජනවාරි 1 වෙනිදා සෙනසුරාදා නම් දෙසැම්බර් 31 ඉරිදා වෙනවා. හැබැයි සාමාන්‍ය අවුරුද්දක එහෙම වෙන්නේ නැහැ. සාමාන්‍ය අවුරුද්දකේ දෙකම එකයි. එහෙනම් දැන් මේක අනිත් පැත්තට දීලා තියෙන්නේ. 2007 දෙසැම්බර් 31 බදාදාලු. ජනවාරි 1 වෙනිදාට එහෙනම් බදාදම තමයි. මොකද 2007 කියන්නේ සාමාන්‍ය අවුරුද්දක්. අධික අවුරුද්දක් හොයන්නේ 4ෙන් බෙදනවද කියලා බලලා. 7 4ෙන් බෙදෙන්නේ නැහනේ. එහෙනම් ඒක අධික අවුරුද්දක් නෙමෙයි. එහෙනම් බදාදා කියන උත්තරේම තමයි එන්න ඕන. මොනවාද කිව්වේ? ඔව් කියන්නේ. ඔව්. ඇහෙන්නේ. ඔව්. කියන්නේ. මම කැනඩි ගියා අම්මා පොඩි හදිසියක් කළා චුට්ටක් මම දැන් ඉන්න එකට ජොයින් කරනවා. මට තේරුන්නේ සර්. ඔව්. ඇහෙනවද? ඔව් ඇහෙනවා කියන්නේ. සර් මේ පොඩි හදිසියක් කළා දැන් තමයි ක්ලාස් එකට ජොයින් කරා. හරි. රෙකෝඩින් එක දෙන්න. ජොයින් කරනවා සර්. ඔව් හෙට රෙකෝඩින් එක දෙන්න රෙකෝඩින් බලන්න. හරි මේ හරි බලන්න. සර් thank you. හරි. එතකොට දැන් බලන්න මේ බලන්න දැන් එතකොට හරිනේ ඔයගලන්ට එක කටපාඩම් දැන් ආයි මතක මේ ආයි හිතන්න ඕනේ නැහැ. සාමාන්‍ය වර්ෂයක ජනවාරි 1 වෙනිදායි දෙසැම්බර් 31යි දෙකම එකයි. එහෙම මතක තියාගන්න. ඊළඟට පහත දී ඇති සංඛ්‍යාවල රටාවක් ඇතිවීම සඳහා ඉවත් කළ යුතු සංඛ්‍යා මොනවාද කියලා අහනවා. දැන් බලන්න මේ රටාව 3 6 8 9 12 15. එතකොට බලන්න මෙතන එක අංකයක් හින්දා මේකේ රටාව බිඳිලා තියෙනවා. මේක 3ෙන් 3ට යන රටාවක්. 3ට 3ක් 6යි, 6ට 3ක් 9යි, 9ට 3ක් 12යි, 12ට 3ක් 15යි. ওই විදිහට රටාව යන්නේ 3 ගුණාකාර. හැබැයි මේක මැද්දට කවුරු හරි 8ක් ගෙනල්ලා දාලා තියෙනවා. මේ 8 මෙතෙන්ට එන්නේ නැහැ. එතකොට අහන්නේ ඉවත් කළ යුතු සංඛ්‍යාවනේ. එතකොට ඉවත් කළ යුතු සංඛ්‍යාව තමයි 8. 8 ඉවත් කරා නම් මේකේ රටාව ලස්සනට හැදෙනවා. හරිද? ඊළඟ එකේ 10 15 20 25 30. ඔහොමනේ පහෙන් පහට රටාව යන්නේ. මේ රටාව මැද්දට 45 කියලා ගෙනල්ලා දාලා තියෙනවා. එතකොට 45 කියන්නේ පහෙන් පහට යන රටාවේ උනාට මේ 20යි 25යි මැද්දට එන්න බෑ. එහෙනම් 45 තමයි ඉවත් කළ යුතු සංඛ්‍යාව. ඊළඟට බලන්න එක්තරා රහස් භාෂාවක් ගැන කියනවා. හරිද? මේ බලන්න මේ රහස් භාෂාවේ පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් අයින්ද මේ රහස් භාෂාවේ වමන කියලා ලියලා තියෙනවලු මෙන්න මේ වෘතේයි තරුයි මෙන්න මේ හැදෙනුයි මහර කියලා තියෙනවලු මේ විදිහට. ඒතකොට අපෙන් අහනවා අපිට සංකේත තුනක් දීලා මේ සංකේත තුලින් දැක්වෙන වචනේ මොකක්ද කියලා. අපි ආදේශ කරමු.
දැන් මේ වෘත්තය මැද වෘත්තයක් තියෙනවානේ මෙතන අපේ වචනේ අපිට හදන්න කියන වචනේ පළවෙනියට තියෙන වෘත්තය මැද වෘත්තයක්. එතකොට අපි බලමු මේක කොහෙද තියෙන්නේ කියලා. මේ දෙවනි ප්‍රකාශනය තමයි තියෙන්නේ. එතන මහර කියන එකේ දෙවනියට තියෙනවා. එතකොට මහර කියන එකේ දෙවනියට තියෙන අකුර හයන්නනේ. එහෙනම් වෘත්තය මැද වෘත්තෙන් කියන්නේ හයන්න. එතකොට මෙතන හයන්නෙන් පටන් ගන්න වචන දෙකක් තියෙනවා. හමනක් තියෙනවා, හරණක් තියෙනවා. අපි දෙවෙනි එකක් බලමු. දෙවෙනියට තියෙන්නේ තරුවක්. එතකොට පළවෙනි වචනේ දෙවෙනියට තරුවක් තියෙනවා. ඒකේ තියෙන්නේ වමන කියන වචනයක්. එතකොට එහෙනම් තරුවෙන් කියන්නේ මයන්නනේ. දෙවෙනියට තියෙන්නේ මයන්න හින්දා. එතකොට හාම. එතකොට එහෙනම් දැම්මම උත්තරේ ඇවිල්ලා ඉවරයි තුන්වෙනි එක බලන්න ඕනෙත් නෑ. නයන්න වෙනුවට තියෙන්නේ මේ අර ඊතල හතරනේ. එහෙනම් හමන කියන උත්තරේ තමයි එන්න ඕන පළවෙනි එක. හරි. මේ බලන්න නැගෙනහිර දෙසට මුහුණලා සිටි ළමයෙක් තම වම් මත පැත්තට හැරී ගමන් කළේය. ඔහු ගමන් කරන දිශාව කුමක්ද කියලා අහනවා. මේ බලන්න නැගෙනහිරට මුහුණ දාලා ඔයාගේ නැගෙනහිරට මුහුණ දාලා ඉන්නකොට ඔයාගේ අත තියෙන්නේ දකුණු දිශාවට. ඔයාගේ දකුණු අත දකුණු දිශාවට තමයි තියෙන්නේ. දැන් ඔය කැලේ කතර මං වුණාමත් එහෙම තමයි කියන්නේ දිශාව හොයාගන්න කියලා. දැන් ඉර පායන පැත්තනේ නැගෙනහිර. එතකොට උදේට ඉර පායනකොට අපිට හොයාගන්න පුළුවන් මේ නැගෙනහිර පැත්තට මුහුණ දැම්මහම ඔයාගේ දකුණු අත පැත්තේ තියෙන දකුණු දිශාවට. හරි. එතකොට මුහුණලා සිටි ළමයා තම වම් අත පැත්තට හැරී ගමන් කරා. හැබැයි මේ ළමයා ගමන් කරේ වම් අත පැත්තට. එතකොට දකුණු අත පැත්තේ තියෙන්නේ දකුණු දිශාව නම් වම් අත පැත්තේ තියෙන්නේ උතුරු දිශාව. එහෙනම් උතුර කියන උත්තරේ තමයි එන්න ඕන. වම් පැත්තට හැරුණා දකුණු දිශාව දකුණු අත පැත්තට හැරුණාම දකුණු දිශාව නම් වම් අත පැත්තට හැරුණාම උතුරු දිශාව අනිත් පැත්ත. මෙන්න මේක බලන්න. මෙම රෝදය ඉදිරියට කැරකැවෙන විට සයන්න සහ මයන්න ස්පර්ශ වෙන අංක මොනවාද කියලා අහනවා. මේ තියෙන්නේ අංක තහඩුවක්. මේ අංක තහඩුව දිගේ අකුරු රෝදයක් කරකවනවා. මේ අකුරු රෝදේ කරකවනකොට එක ඉලක්කම එක අංකයට ස්පර්ශ වෙනවා. අපෙන් අහන්නේ සයන්නටයි මයන්නට ඔව් කියන්න 13 වෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද? උතුර. හරි සර්. හරි. හරිද? දැන් මේ බලන්න. මේකේ අපි අංක දාගමු. මේකේ ලේසිම වැඩේ තමයි මේ රෝදෙට අංක දාගන්න එක. යයන්නේ ඉඳලා. යයන්නේ එකට ස්පර්ශ වෙන්නේ. ඔන්න බලන්න 1 2 3 4 5 6 7 8. ඔය කියලා අංක දාගත්තා. දැන් අපිට බලන්න පුළුවන් නේ අපෙන් අහන්නේ සයන්නයි මයන්න සයන්නට තියෙන්නේ 2. මයන්නට තියෙන්නේ 5. අංක වැටුණානේ. එතකොට 2යි 5යි කියලා තියෙන පළවෙනි උත්තරේ තමයි හරි. ඒක කාගේ හරි හරිද? ඒක හරියයි ඉන්නවද? ඔව් සර්. ඔව් සර්. එහෙනම් හොඳයි. ඊළඟ එක බලමු. sorry. මේ බලන්න. පහත කොටු ජාලය තුල ඇති රූප වලට අගයක් ලබා දී ඇත. ඒ අනුව අසන ප්‍රශ්න වලට පිළිතුරු තෝරා යටින් ඉරක් අඳින්න. මේ වගේ සටහනක් දුන්නාම ඕගොල්ලන්ගේ ඇස් යොමලා හොයාගන්න ඕන. එක જાතියෙන් තියෙන්නේ කොහෙද කියලා. එක જાතියෙන් තුනක් තියෙන තැනක් හොයාගන්න ඕන. දැන් අපිට පේනවා බෙර තුනක් තියෙනවා. මොකද ಜಾති කිහිපයකින් දුන්නාම අපිට එකක මිල හොයන්න බෑනේ. හැබැයි එක જાතියෙන් දෙකක් හරි තුනක් හරි දිනනකොට අපිට හොයාගන්න පුළුවන් මොකක්ද උත්තරේ කියලා. දැන් මෙතන බෙර තුනම 120යි. එහෙනම් ඔක තුනෙන් බෙදුවාම එක බෙරේක මිල එනවනේ. ඒතර අපි බලමු. ඔන්න 120 බෙදනවා 3. 12ට 3 ඒවා 4යි 4 වලත් 3 12යි 12න් 12 බිඳුවයි. අර උඩ බිඳුවත් පල්ලෙහාට ගන්නවා. බිඳුවට 3 ඒවා බිඳුවයි බිඳුවරක් බිඳුව බිඳුවයි බිඳුවෙන් බිඳුව බිඳුවයි. ඒතර උත්තරේ 40. ඒ කියන්නේ එක බෙරයක් 40යි. අපි මේ බෙර වලට 40 කියලා ලියා ගන්න. ඊට පස්සේ බලන්න දැන් අර නලාවේ එළියනේ අපෙන් අහන්නේ නලාවක මිලනේ. එතකොට බෙරයයි නලා දෙකයි 80යි. එතකොට ඒ 80ෙන් අපි බෙරේ මිල අඩු කරනවා. බෙරේ 40 කියලා දාන්න බෙරේ මිල අඩු කරාම තව ඉතුරු වෙන්නේ 40යි. 40 කියන්නේ නලා දෙකක්. නලා දෙකක් 40 නම් එක නලාවක් 20යිනේ. ඒක හිතෙන් හදන්න පුළුවන්. එහෙනම් එක නලාවක් 20යි. 20 කියන උත්තරේ තමයි එන්න ඕන. ඊළඟට අහනවා ගවුමක මිල කීයද කියලා. මේ ගවුමක මිල පොඩ්ඩක් ඉන්න මේ පළවෙනි උත්තරේට තියෙන 50. හොඳ. ඔයගොල්ලෝ එකේ මං හිතන්නේ 30ද කොහෙද තිබුණේ. ඒක පොඩ්ඩක් හදාගන්න. 16 වෙනි ගානේ පළවෙනි උත්තරේ 50, දෙවෙනි උත්තරේ 80, තුන්වෙනි එක 70. පොඩ්ඩක් පෑනෙන් හදාගන්න. පෑනෙන් පොඩ්ඩක් හදාගන්න. 50, 80, 70 කියලා එන්න ඕනේ එතන. හරි? මේ එතකොට මෙතන මේ යටම පේලිය ගත්තාම ඒ යටම පේලිය එකතුව 140යි. හරිද? හැබැයි බෙරේට විතරක් 40යිනේ. එතකොට බෙරේ 40 අපි අයින් කරාම 140න් 40ක් අයින් කරාම 100යිනේ. එතකොට ගවුන් දෙකට 100යි. දැන් ගවුන් දෙකක් 100 නම් එක ගවුමක් බලන්න 100 දෙකට බෙදන්න තියෙන්නේ. 100 දෙකට බෙදන්න හිතෙනුත් පුළුවන්. අද දිගට ලියලිය ඉන්න ඕනේ. සමහර ඒවා හිතෙන් හදා ගන්න පුළුවන් හදන්න. මොකද විභාගය කියන්නේ කාලෙත් එක්ක සටනකුත් තියෙනවා. එතකොට එහෙනම් 50 තමයි එන්න ඕනේ. 100 දෙකට බෙදුවම 50යිනේ. 50 එන්න ඕනේ. ඊළඟ එක. මේ බලන්න මෙම රූපයෙන් තව කොටු 7ක් පාට කළ විට පාට නොකල කොටස දැක්වෙන්නේ. දැන් මේ ඔය නිල් පාටින් පාට කරලා නෙමෙයි ඔයගොල්ලෝගේ තියෙන කළු පාට දෙකක් නේ. ඒකට කළු පාට දෙකට අමතරව තව 7ක් පාට කරන්න ඕන. එතකොට මොන ඔය වගේ එකයි ඉතුරු වෙන්නේ. හරි. එතකොට ඒක ලියා උතන කොටස් 10ක් තියෙනවා. ඒ 10න් 9ක්ම පාට කරලා තියෙනවා.
එකයි පාට කරලා නැත්තේ. එහෙනම් ඒක ලියන්නේ 10න් 1යි කියලා. අපෙන් අහන්නේ නොකොල කොටසනේ. පාට නොකොල කොටස අහන්නේ. පාට නොකොල කොටස 10න් 1යි. මේ බලන්න. අමල්. ඉරිදට වඩා රුපියල් 10ක් අඩුවෙන් සඳුදාද සඳුදාට වඩා රුපියල් 5ක් අඩුවෙන් අඟහරුවාදාද වියදම් කළේය. ඔහු සඳුදා වියදම් කළ මුදල රුපියල් 30ක් නම් දින තුනේම වියදම් කළ මුදල කීයද කියලා අහනවා. ඒතකොට මේ ගාන අපි හදන්න පටන් ගන්න ඕන සඳුදා වියදම් කළ මුදලත් එක්ක. සඳුදා වියදම් කරලා තියෙන්නේ 30යි. ඒක තමයි අපිට හරියටම දීලා තියෙන තොරතුර. එතකොට සඳුදා වියදම් කරලා තියෙන්නේ 30යි නම් අපි කරන්න ඕන අනිත් ප්‍රකාශ කියනවා ඉරිදට වඩා 10ක් අඩුවෙන් තමයි සඳුදා. මේ 30 කියන්නේ 10ක් අඩු ගාණක්. එහෙනම් ඉරිදා ඊට වැඩිය 10ක් වැඩි. ඒ කියන්නේ 40යි. හරිද? එතකොට ඉරිදා 40යි සඳුදා 30යි. ඊට පස්සේ කියනවා අඟහරුවාදා සඳුදාටත් වැඩිය 5ක් අඩුයිලු. එතකොට 30න් 5ක් අඩු කරාම 25යි. එතකොට මෙයා දවස් 3 වියදම් කරලා තියෙනවා ඉරිදා 40ක් සඳුදා 30ක් අඟහරුවාදා 25ක්. එතකොට මේ තුන එකතු කරාම උත්තරේ එන්නේ. කීයද? 95යි. 95 කියන උත්තරේ තමයි ඉරි ගහන්න ඕන. මේ බලන්න මේකේ කියනවා 256 243 298 265 ඔය සංඛ්‍යා අවරෝහණ පිළිවෙලට ගැලපුව විට පළමු හා අවසාන සංඛ්‍යා පිළිවෙලින් දැක්වෙන පිළිතුර. අවරෝහණ කියලා කියන්නේ ලොකු එකේ ඉඳලා පොඩි එකට. ආරෝහණ කියලා කියන්නේ පොඩි එකේ ඉඳලා ලොකු එකට. මේක අමතක වෙනවා නම් අකුරු ගාන මතක තියාගන්න. ආරෝහණ කිව්වම අකුරු 4යි. ආරෝහණ. අවරෝහණ කිව්වම අකුරු 5යි. ආවරෝහණ. හරිද? එතකොට අකුරු අඩු අවරෝහණනේ. ඒ කියන්නේ අඩු එකේ ඉඳලා වැඩි එකට. අකුරු අඩු ආරෝහණ. ඒ කියන්නේ අඩු එකේ ඉඳලා වැඩි එකට. අකුරු වැඩි අවරෝහණ. ඒ කියන්නේ වැඩි එකේ ඉඳලා අඩු එකට. එහෙම මතක තියාගන්න. එතකොට මෙතන අපි බලන්න සියස්ථාන ඔව් කියන්නේ 19ට උත්තරේ කීයද? 19ට තාම උත්තරේ කිව්වේ නැහැ. දැන් මේ අපි කතා කරන්නේ 19. මේ ගොඩක් ඉන්න 19 අපි මේ කතා කරන්නේ. 18 18ට එන්න ඕන 95. 95. හරි. මේ බලන්න දැන් හරි සර්. හරිනේ. එතකොට දැන් මේ සංඛ්‍යා හතරෙම සියස්ථානේ සමානයිනේ ඔක්කොම 200 ගණන්. හරිද? එතකොට අපි බලන්න ඕන 10 ස්ථානේ. එතකොට වැඩිම 10 ස්ථානේ තියෙන්නේ 9නේ. ඒ කියන්නේ 298නේ. එතකොට 298 තමයි අපි මුලටම ගන්නෙ. අවරෝහණ ක්‍රමයට හදනකොට. ලොකුම සංඛ්‍යාව ඒක. ඊට පස්සේ පොඩිම සංඛ්‍යාව මෙතන තියෙන 243. 10 ස්ථානේ අඩු එක. එතකොට 298යි 243යි කියන පළවෙනි උත්තරේ තමයි එන්න ඕන. පළවෙනි සහ අවසාන කෙනේ අපෙන් අහන්නේ. එතකොට 298 243 කියන සංඛ්‍යා එන්න ඕන. මෙන්න තව එකක්. තමායාගේ දැන් වයස අවුරුදු 10යි. හරිද? ඇගේ පියාගේ දැන් වයස තමායාගේ වයස මෙන් 3 ගුණයකට 5ක් වැඩි. තව වසර 5කින් ඇගේ පියාගේ වයස කීයද කියලා අහනවා. මේ ලේසි ගානක් පියවර කීපයක් තමයි තියෙන්නේ. දැන් අපි දන්නවා තමායට 10 නම් ඇගේ පියා ඒ වගේ 3 ගුණයක් වයස නම් 10 ව 3ක් 30යිනේ. එතකොට 10 3ෙන් වැඩි කරනවා. එතකොට එන්නේ 30. හැබැයි මෙතන කියන්නේ 3 ගුණයක් වයස නෙමෙයි. 3 ගුණයකටත් වැඩිය 5ක් වැඩිලු. එතකොට 3 ගුණය 30යි. ඒ කියන්නේ 10 ව 3ක් 30යි. ඒකටත් වැඩිය 5ක් වැඩි කියන්නේ 35 වෙනවා. හරිද? එතකොට මේ දැන් තමායාගේ දැන් වයස අවුරුදු 10යි. එයාගේ තාත්තගේ දැන් වයස අවුරුදු 35යි. ඒ කියන්නේ 3 ගුණයකට වැඩිය 5යිනේ. 10 ව 3ක් 30යි. ඊටත් 5ක් වැඩි හින්දා 35යි. හැබැයි අපෙන් අහන්නේ ඒක නෙමෙයි. තව වසර 5කින් පියාගේ වයස කීයද කියලා. තවත් අවුරුදු 5ක් ඉස්සරහට යනවා. එතකොට එහෙනම් 35 ඉඳලා අවුරුදු 5ක් ඉස්සරහට ගියාම 40යි. 35ට 5ක් එකතු කරාම 40යිනේ. එතකොට තව අවුරුදු 5කින් පියාගේ වයස අවුරුදු 40යි. මෙන්න සාමාන්‍ය වර්ෂයක දින 31ක් යෙදෙන මාස හා දින 30ක් යෙදෙන මාස අතර වෙනස කීයද කියලා අහනවා. මේක මතක තියාගන්න වර්ෂයක මාසවල තියෙන දින ಜಾති හතරක් තියෙනවා. දින 31 මාස තියෙනවා, දින 30 මාස තියෙනවා, දින 28 මාස තියෙනවා, දින 29 මාස තියෙනවා. හැබැයි දින 29 මාසයක් එන්නේ අවුරුදු 4කට සැරයක්. පෙබරවාරි මාසෙට. දින 28 මාසයක් නම් හැම අවුරුද්දෙම එනවා. පෙබරවාරි මාසෙට. ඊළඟට දැන් මේ අපිට පුළුවන් මෙන්න මෙහෙම එකක්. ඔයගොල්ලෝ අහලා තියෙනවද මෙන්න මේක කෙටි එකක්. අප්පුගේ ජුංකා සැමන් නොකයි. හරිද? ඒ කියන්නේ දින 30 මාස මතක තියාගන්න පොඩි වාක්‍යයක්. අප්පුගේ කියන්නේ අප්‍රේල්. ජුංකා කියන්නේ අප්පුගේ බල්ලා වෙන්නේ නැති. ජුංකා කියන්නේ ජූලි. සැමන් කියන්නේ සැප්තැම්බර්, නොකයි කියන්නේ නොවැම්බර්. එතකොට අප්‍රේල්, ජූනි, සැප්තැම්බර්, නොවැම්බර් තමයි දින 30ක් තියෙන්නේ. ඔය වාක්‍ය පාඩම් කරගන්න. අප්පුගේ ජුංකා සැමන් නොකයි. හරිද? එතකොට දින 30 මාස 4යි තියෙන්නේ. දැන් අවුරුද්දට මාස 12ක් තියෙනවා. 12න් එක මාසයක් දින 28යි. අපි ඒක අයින් කළා දාමුකෝ. එතකොට තව තියෙන්නේ 11යි. ඒ 11න් 4ක් දින 30 මාස. ඉතුරු 7
දින 31 මාස. එතකොට දින 31 මාස 7යි, දින 30 මාස 4යි, දින 28 හරි 29 හරි මාස 1යි. කොහොමද තියෙන්නේ? අපෙන් අහන්නේ ඒක නෙමෙයි. 30යි 31යි අතර වෙනස. එතකොට 31 7යි නම් දින 30 4යි නම් 7න් 4ක් අඩු කරාම උත්තරේ 3යි. අතර වෙනස ඇහුවාම අඩු කරන්නයි තියෙන්නේ. අතර වෙනස ඇහුවාම අඩු කරන්න තියෙන්නේ. හරි. මේ වාක්‍ය මතක තියාගන්න. එතකොට මේ මාස ටික මතක තියාගන්න පුළුවන්. එතකොට උත්තරේ එන්න ඕන 3. ඊළඟට බලන්න ඊළඟ ප්‍රශ්නේ 22. තරුව, වැව, පාපැදිය, පොත, කවිය, පැන්සල, චන්ද්‍රිකාව යන ඒවායින් නොගැලපෙන පදය මොකක්ද කියලා අහනවා. මෙතන තියෙන්නේ ස්වභාවික කෘත්‍රිම කියන බෙදීම. ස්වභාවික කියන්නේ මිනිස්සු හදපු නැති ඒවා. කෘත්‍රිම කියන්නේ මිනිස්සු හදපු ඒවා. දැන් මෙතන තරුව පොඩක් තියන වැව කියන්නේ මිනිස්සු හදපු එකක්. ඒ කාලේ රජවරු හදලා තියෙන්නේ. පාපැදිය මිනිස්සු හදලා තියෙන්නේ. පොත මිනිස්සු හදලා තියෙන්නේ. කවිය මිනිස්සු හදලා තියෙන්නේ. පැන්සල මිනිස්සු හදලා තියෙන්නේ. චන්ද්‍රිකාවත් මිනිස්සු හදලා තියෙන්නේ. හැබැයි තරුව මිනිස්සු හදපු එකක් නෙමෙයි. ඒක ස්වභාවික ආකාශ වස්තුවක්. එහෙනම් මෙතන නොගැලපෙන පදය තරුව. මොකද අනිත් ඔක්කොම මිනිස්සු හදපු ඒවා. තරුව විතරක් ඔව් මිනිස්සු හදලා නැහැ. කියන්නේ ඔව් පුළුවන් නේද? ඇහුන්නේ තරුව කියන්නේ ද්‍රව්‍ය නාමයක් නේද? ඇහුන්නේ මට පොඩයි. තරුව කියන්නේ තරුව ඔව් ද්‍රව්‍ය නාමයක්. ඊට පස්සේ පාපැදිය ද්‍රව්‍ය නාමයක්. පොත ද්‍රව්‍ය නාමයක්. කවියක් දෙන්න කවුරු හරි හැදෙන එකක් නෙවෙයි. කවිය කියන එක ඒ විදිහේ නාමයකට ගන්න බෑ. දැන් වැව කියන්නේ ස්ථාන නාමයක්. චන්ද්‍රිකාව ද්‍රව්‍ය නාමයට ගන්නත් පුළුවන්, ස්ථාන නාමයට ගන්නත් පුළුවන්. මොකද යන්න පුළුවන් නම් ස්ථාන නාමයන්නේ. චන්ද්‍රිකාව ඇතුළට යන්න පුළුවන්. චන්ද්‍රිකාව කියන්නේ ලොකු යානයක්. ඒ හින්දා ඒක පොඩ්ඩක් අවුල් වෙනවා. ඔයාගේ උත්සාහය හොඳයි. ඒ වුණාට එතකොට කවිය කියන එක එහෙම ඔයා බැලුවේ ද්‍රව්‍ය නාමයි ස්ථාන නාමයි ගන්නද? ඔව්. එතකොට දැන් ඔයා හිතුවේ එතකොට වැව කියලා. ඔව්. වැඩේ තියෙන්නේ මෙතන කවිය කියන එක එතකොට ද්‍රව්‍ය නාමයකට ගන්නත් බෑ. කවි පොත නම් ද්‍රව්‍ය නාමයක්. හැබැයි කවිය කියන එක මේ දැන් සමහර කවි තියෙනවානේ ගායනා කරන ඒවා. ජන කවිය එහෙම පොත්වල ලියලා නැහැ ඒ කාලේ. ද්‍රව්‍යයක් හැටියට ගන්නත් බෑ. අරක තමයි හරි එක මේ තරුව කියලා හිතේ තියාගන්න. ඔයාගේ උත්සාහයට අද අපි හරියක් දෙන්න පුළුවන්. 4 ශ්‍රේණියේ හින්දා හරියක් දෙන්නත් පුළුවන්. ඔයා කමන්නේ එකට හරියක් දාන්න. මොකද ඔයාගේ මේ තර්කය හරි. මොකද ස්ථාන නාමයි ද්‍රව්‍ය නාමයි කියලා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මොකද චන්ද්‍රිකාවත් ද්‍රව්‍ය නාමයක් හැටියට ගන්න පුළුවන්. ඒ හින්දා හැබැයි මේ අනිත් අය තරුව කියන එක මතක තියාගන්න. තරුව තමයි මෙතන තියෙන ස්වභාවික වස්තුව. අනිත් ඒවා ඔක්කොම මිනිසා විසින් නිර්මාණය කරපු දේවල්. හරි. මේ බලන්න මෙන්න මේ ගාන හදන හැටි කවුරුහරි ඇහුවත් එක්ක මම වෙනම මේ ගණන් හදන හැටි වෙනම අර ගණිත ගැටලු ටිකුත් කරන්න. ඔව් ඒක ඇහුවා මම. ඔයාද ඇහුවේ? හරි හරි. මේ පුතේ මේ දැන් මම වෙනම අර ගණිත ගැටලු විදිහටත් මේක මම කරන්නම්. දැනට මේක පොඩ්ඩක් බලාගන්න මේක මහ ලොකු දෙයක් නෑ. ඕනාට වැඩි හිතන්න ගියොත් තමයි අමාරු වෙන්නේ. නැත්තම් ලේසි. හරිද? මේ බලන්න. මැදින් කටුගසා අමුණා ඇති පොතක, ඒ කියන්නේ පිටු 80ක පොතක 11 12 පිටු අංක සහිත කොළය ඉවී ගියේ නම් ඒ සමග ගැලවී යා හැකි අනිත් පස පිටු අංක දෙක මොකක්ද කියලා අහනවා. පොඩ්ඩක් මතක තියාගන්න කොළයයි පිටුවයි කියන්නේ ಜಾති දෙකක්. එක කොළයක පිටු දෙකක් තියෙනවා. හරිද? ඔයගොල්ලෝ දැන් ඔය අච්චු පොතක් හරි අරන් බලන්නකො එක කොළයක් අරන් බැලුවම කොළයේ දෙපැත්තේ පිටු අංක දෙකක් තියෙනවා. එතකොට ඒ වගේම තමයි දැන් අභ්‍යාස පොතක අපි එක කොළයක් ඉරුවොත් මැද්දෙන් කටු ගහලා නම් එහා පැත්තනොත් කොළයක් ගැලවිලා යනවා. දැන් අංක ගහලා තියෙන එක ඒ අංකේ මොකද්ද කියලා නහන්නේ. මේකෙදි අර දැන් කොළයක් ගැන කිව්වයින් පස්සේ පිටු අංක දෙකක් තියෙන හින්දා තමයි මේ දෙකම දාලා තියෙන්නේ. හැබැයි මේක ගන්න මෙන්න දැන් පිටු 80 තියෙන්නේ. මේ 80න් මේක හදන්න ලේසි ක්‍රමයක් තියෙනවා. ඒක තමයි පිටු ගානට එකක් එකතු කරනවා. හරිද? එතකොට මේ බලන්න පිටු ගානට එකක් එකතු කරාම 81 වෙනවා. දැන් පිටු 80 නම් එකක් එකතු කරාම 81යි. හරිද? මේක දැන් ඉච්චර ලොකුවට හිතන්නේ නැතුව නැත්නම් ඔයගලන්ට පැටලෙනවා. දැන් තාම මේකේ මෙහෙම කියලා ඒව හිතන්නේ නැතුව පිටු ගානට එකක් එකතු කරා. හරිද? පිටු 200 නම් එකක් එකතු කරාම පිටු 201යි. පිටු 80 නම් එකක් එකතු කරාම 81යි. ඒතර පිටු ගානට එකක් එකතු කරා. ඊට පස්සේ ඔයාගෙන් අහනවානේ පිටු අංකයක්. පිටු අංකයක් හරි දෙකක්. මෙතන නම් 11 12නේ. ඔයා 11 විතරක් ගන්න. හරිද? 11 ගත්තාම කැඩිලා යන පිටු එහා පැත්තෙන් කැඩිලා යන පිටුවේ යට අංකය තමයි එන්නේ. හරිද? දැන් මේක 11 ගන්න. ඊට පස්සේ ඔයාලා කරන්න තියෙන්නේ අර 81න් 11 වෙනි පිටුව අඩු කරනවා. හරිද? දැන් 80න් 11ක් අඩු කරාම 70යි. එතකොට එහා පැත්තේ පිටුවෙන් 70 කැඩෙනවා. 70 විතරක් නෙමෙයි 70ට උඩ පැත්තේ තියෙන 69.
ඒකත් කැඩිලා යනවා. ඔව්. ඒක ගැන හිතන්න එපා. දැන් එතකොට මේක ඔයාට කෙටි ක්‍රමයක් හැටියට මතක තියාගන්න ඕනේ. මෙච්චරයි මතක තියාගන්න තියෙන්නේ. මොකද්ද? පිටු ගානට එකක් එකතු කරනවා. කැඩුනයි කියන කොලේ අඩු කරනවා. එච්චරයි. හරිද? පිටු ගාන 80 නම් එකක් එකතු කරාම 81යි. කැඩුනේ 11 නම් 11 අඩු කරාම එහා පැත්තෙන් කැඩෙන පිටු එනවා. දැන් 11 කැඩනකොට 12ත් කැඩෙනවා. ඒ කියන්නේ එකම කොලේ දෙපැත්තනේ. ඒ හින්දා. ඔව් ඔව්. හරි හරි. තේරුණානේ? අපි එතකොට ඒක උත්තරේ මොකද්ද? උත්තරේ එන්න ඕනේ මේකේ පළවෙනි උත්තරේ. ඕගොල්ලන්ගේ 60යි 70යිද තියෙන්නේ? ඔව්. ඔය එතන 9 කරගන්න අර බිඳුව. හා. හරි. මේ ඒ ගාන ගොඩක් ලොකු විභාග වලටත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක ක්‍රමේ දන්නේ නැතුව හදන්න බෑ කියනවා. ඒ කියන්නේ පිටු දැන් ලොකු විභාග වලදී දෙන්නේ පිටු 1500ක පොතක එහෙම කියලා දෙන්නේ. එතකොට මේ පැත්තෙන් කැඩිච්ච පිටුව කැඩෙන්නේ කොහෙන්ද කියලා හොයන්න බෑ. හැබැයි මේ ක්‍රමයට ඕන ගානක් 1500 නම් 1501න් කැඩිච්ච පිටුව අඩු කරන්න විතරයි තියෙන්නේ. හරි. මේක බලන්න. මේ තියෙන්නේ මේක ලියන්න එපා හැමෝටම පේනවා. කවුද මේ ලියන්නේ? ඒක මකන්න. හරිද? මේ බලන්න. ජලය ලීටර් 200ක් ටැංකියකට දැමූ විට ටැංකියෙන් පහෙන් එකක් පිරුණා. සම්පූර්ණයෙන්ම ටැංකිය පිරීමට අවශ්‍ය ජල ප්‍රමාණය. අපි ඕවා කටු වැඩ කොලා අරගෙන අනේ පුතේ මම මේ හොඳින් කියන්නේ හැම වෙලාවෙම කටු වැඩ කරන්න. ඕගලන්ට විභාගෙදිත් ඕන තරම් කොලා දෙනවා කටු වැඩ කරන්න. හැම වෙලාවෙම කටු වැඩ කොලයක් ළඟ තියාගෙන ගණන් හදලා කරන්න. හිතෙන්ම හදන්න එපා. කොහෙන් හරි ලේසි ගණනක් පැටලෙන්න පුළුවන්. අනිත් එක පොඩි පින්තූරයක් වගේ ඇඳගත්තාම ලේසි. දැන් මේක බලන්නකෝ. පහෙන් එකක් ගන්න ඔය විදිහට ඇඳ ගන්න. හරිද? ඔය තියෙන ටැංකිය ජලය ලීටර් 200ක් දැම්මහම මොකද වෙන්නේ? පහෙන් එකක් පිරුණා. ඒක පහකට බෙදලා එක කෑල්ලයි පිරුණේ. හරිද? අපෙන් අහන්නේ මුළු ටැංකියනේ. එහෙනම් 200ව පහක් කියලා තේරෙනවනේ මේක බලපු ගමන්. දැන් මුළු ටැංකිය පහකට බෙදලා එක කොටසක් දැම්මහම 200ක් පිරුණා නම් තව පිරෙන්න තියෙන්නේ කොටස් 4යි. අපෙන් අහන්නේ එහෙම නෙමෙයි මුළු ටැංකියම. ඒතකොට කොටස් 5ක් තියෙනවානේ. ඒතකොට පහෙන් වැඩි කරන්න තියෙන්නේ. එතකොට 200 පහෙන් වැඩි කරාම 1000යි. හරිද? එතකොට මෙතන පොඩි වැරද්දක් තියෙනවා. 1000 කියන උත්තරේ නෑ මේ මිලිලීටර වලින් දීලා තියෙන්නේ. මේක එන්න ඕන හරිනම් ගානේ පොඩි වැරද්දක් තියෙනවා. හරිද? ඒ තමයි ජලය ලීටර නෙමෙයි මිලිලීටර 200 කියලා එන්න ඕන. ගානට. නේද? දැන් ලීටර 200,000ක් ආවොත් එහෙම මෙතන උත්තරයක් නැහැනේ. අතන ml එන්නේ. හොඳ මේක පොඩ්ඩක් ml කරගන්න. ජලය ml මොකද? ජලය එහෙම එක හදලා කරා. ඔව් හදලා කරන්නේ ml 200ක් තියෙන්නේ. එතකොට ml 200ක් වුණාම දැන් උත්තරය ආවේ මිලිලීටර් 1000ක් නේ. එතකොට මිලිලීටර් 1000 කියන්නේ ලීටර් නම් එකයි. එක ලීටරයට මිලිලීටර් 1000ක් තියෙනවා. එතකොට තුන්වෙනි උත්තරේ තමයි එන්න ඕනේ ඒකට. එක ලීටරයකට මිලිලීටර් 1000යි ඉඳලා. අතන m එක වැඩිලා නැහැ. හරිනේ? ඊළඟට 25 ලණුවක දිග සෙන්ටිමීටර් 150ක් වේ. කැබලිවල දිග සමාන වෙන පරිදි මේ ලණුව ස්ථාන දෙකකින් කැපුවේ නම් එක් කැබැල්ලක දිග කොපමණද කියලා අහනවා. මතක තියාගන්න කපන ස්ථානයට වැඩිය ලැබෙන කෑලි ගාන එකක් වැඩි. එක ස්ථානකින් කැපුවොත් කෑලි දෙකක් ලැබෙනවා. හරිද? ස්ථාන දෙකකින් කැපුවා කියන්නේ කෑලි 3ක් හම්බ වෙනවා. දැන් ලී කොටයක් අරගෙන තැන් දෙකකින් කැපුවොත් ලැබෙන්නේ කෑලි 3ක්. ඒතර කපන වාර ගානට වැඩිය ලැබෙන කෑලි ගණන එකක් වැඩි වෙනවා. එතකොට මේකත් එහෙමයි ලණුව සෙන්ටිමීටර් 150යි ස්ථාන දෙකකින් කැපුවා කියලා කියන්නේ කෑලි 3ක් නේ. එහෙනම් අපි 150 බෙදන්න ඕන 3ෙන්. එතකොට බලන්න 150 3ෙන් බෙදමු. 15ට 3 ඒවා 5යි 3 වරක් 5 15යි 15න් 15ක් බිඳුවයි. එතකොට බිඳුවට නැති හින්දා බිඳුව දාන්න ඕන 3 වරක් බිඳුව බිඳුවයි බිඳුවේ බිඳුවක් බිඳුව. ඒ කියන්නේ එක කෑල්ලක් 150යි. සෝරි එක කෑල්ලක් 50යි 50යි 50 පළවෙනි. පළවෙනි උත්තරේ එක කෑල්ලක් 50. හරි නේද? ඊළඟ එක. මේ බලන්න මේක පොඩ්ඩක් ඕගොල්ලන්ව නිකන් අවුල් කරන ගානක් මේ ලොකු අමාරු ගානක් නෙමෙයි. සමන්ගේ දකුණු පැත්තේ ළමයි 13ක් වම් පැත්තේ ළමයි 15ක් සිටිති. ඔක්කොම ළමයි කීයද කියලා අහනවා. ගොඩක් වෙලාවට ළමයි ඔය 13යි 15යි එකතු කරනවා. හැබැයි 13යි 15යි එකතු කරලා හරියන්නේ නැහැ. උතන සමනුත් ඉන්නවා. සමන් නැතුව තමයි ඔය කියන්නේ. සමන්ට දකුණු පැත්තෙන් 13යි සමන්ට වම් පැත්තෙන් 15යි කියන්නේ සමන් මැද්ද වෙනම ඉන්නවා. එහෙනම් අපි 13යි 15යි එකතු කරලා තව එකක් එකතු කරන්න ඕනේ සමන්. එතකොට මේ විදිහට එන්න ඕන. මේ බලන්න 13යි 15 එකතු කරාම 28යි 28ට එකක් එකතු කරන්න ඕන. එතකොට උත්තරේ එන්න ඕන 29. හරිද? 29 තමයි උත්තරේ.
අගතිර කියලා આવුත් කරා. ඒ දාන ලීසි දානක් අනේ තේරුණාද? අර ලේසි ගණනක් තමයි 15යි 13යි එකතු කරන්න තියෙන්නේ. ඒක එකතු කරගෙන එකට එකක් එකතු කරනවා. වම් පැත්තේ 13යි, දකුණු පැත්තේ 15යි. ඒ දෙක එකතු කරා 28යි. මැද්දේ සමන් ඉන්න හින්දා සමනුත් එක 29යි. මේ බලන්න ඊළඟ එක එකත් ලේසි ගණනක් 27 2024 අධික අවුරුද්දක් මීට පෙර අධික අවුරුද්දක් පැමිණියේ කුමන වර්ෂයේද කියලා අහනවා. එතකොට ඒක 2020. මතක තියාගන්න අධික අවුරුද්දක් එන්නේ මේ අන්තිමට තියෙන ඉලක්කම් දෙක හතරෙන් බෙදෙනවා නම් 24 හතරෙන් බෙදෙනවා. එතකොට ඒක අධික අවුරුද්දක්. ඊට කලින් තිබ්බේ 2020. 20ත් හතරෙන් බෙදනවානේ. 20 හතරෙන් බෙදුවාම 5යි. එතකොට හතරෙන් බෙදෙන සංඛ්‍යා තමයි අධික අවුරුදු වෙන්නේ. ඒක මතක තියාගන්න. ඊළඟට දුවගේ වයස මවගේ වයසෙන් භාගයකි. පිළිවෙලින් මවගේ හා දුවගේ වයස් විය හැක්කේ. පළවෙනි උත්තරය බලන්න 25යි 25යි කියලා දෙනවා. ඒතකොට අම්මටත් 25යි දුවටත් 25යි වෙන්න බෑනේ. ඒතකොට ඒ උත්තරේ ගන්න බෑ. දෙවෙනි උත්තරේ බලන්න 15යි 30යි. හරිනේ. දැන් බලන්න දුවගේ වයස ඔව් අම්මගේ වයස 30 නම් දුවගේ වයස භාගය කියන්නේ 15යිනේ. අනිත් පැත්ත ගත්තාම ඔව් ඇහුන්නේ මාව ගැන මුලින්ම එන්න ඕනේ. මවගේ මුලින් එන්න ඕනේ. දැන් නැත්තම් අපිට තුන්වෙනි උත්තරේ ගන්න පුළුවන් නේ. පොඩ්ඩයි ඔව්. මවගේ නෙමෙයි. මේ බලන්න හොඳට අහගන්න. දුවගේ වයස මවගේ වයසෙන් භාගයයි. එතකොට ඔව් පිළිවෙලින් මවගේ හා දුවගේ වයස යකි. පිළිවෙල අහන්නේ අර මුල කෑල්ලේ නෙමෙයි. මුල දීලා තියෙන දුවයි මවයි කියලා. ඒතර නෙමෙයි. ඔව්. අපිට ගන්න වෙන්නේ පිටිපස්ස කෑල්ල. හරි. පිළිවෙලින් මවගේ හා දුවගේ වයස යකි 32යි 16යි. තුන්වෙනි උත්තරේ එන්න ඕන. දෙවෙනි උත්තරේ ගහුවනම් වැරදි. මොකද හේතුව? දෙවෙනි උත්තරේ ඉස්සෙල්ලම දාලා තියෙන්නේ දුව. මේ ගණන පටලවන්න තමයි මුලට දාලා තියෙන්නේ දුවගේ වයස මවගේ වයසෙන් කියලා. එතකොට දුව ඉස්සරහට එනවනේ. හැබැයි පිළිවෙල අහනකොට අහලා තියෙන්නේ පිළිවෙලින් මවගේ හා දුවගේ. එතකොට මව තමයි ඉස්සරහට එන්න ඕන. 16 දැන් 32කින් භාගයක් තමයි 16. 16 වගේ දෙගුණයක් 32. ඒ වගේම 30න් භාගයක් තමයි 15. ඒ උත්තර දෙකම ගැලපුණාට එතන ගැටලුව තියෙන්නේ දීලා තියෙන පිළිවෙල. පිළිවෙල මව මුලට එන්නේ තුන්වෙනි ගානේ. 3 තමයි එන්න ඕන. දෙක නෙමෙයි ඈ. මේකේ දෙක පෙන්නුවාට 3. මේ බලන්න. පෙරවරු 8:45ට පුස්තකාලයට පැමිණි ඔනාදී මධ්‍යහන 12ට පුස්තකාලයෙන් පිටත් විය. ඔනාදී පුස්තකාලයේ ගත කළ කාලය කොපමණද කියලා අහනවා. මේක ක්‍රම දෙකකට හදන්න පුළුවන්. ඒකත් තමයි ඉස්සරහට ඇඟිලි වලින් ගණන් කරලා යන්නත් පුළුවන්. දැන් 8:45 ඉඳන් 9:45 10:45 11:45 කියනකොට පැය 3යි. ඒතකොට 11:45 ඉඳලා 12 වෙනකම් පැය කාලයිනේ තියෙන්නේ. එතකොට පැය 3යි විනාඩි 15යි කියලා එහෙම හදන්නත් පුළුවන්. හැබැයි එහෙම හැමතිස්සෙම හදන්න බෑ පැටලෙන්න පුළුවන්. දැන් ශිෂ්‍යත්වයට ඔච්චරම සරල වෙන්නේ නැහැ. දැන් ලබන අවුරුද්ද එනකොට ඊට වැඩිය වැඩි වෙනවා. එහෙනම් අපි මේ අඩු කරලා හදන්න ඕන. මේ බලන්න අඩු කරලා හදනකොට 12න් අඩු කරන්න ඕන 8:45. සාමාන්‍ය අඩු කිරීම වගේ නෙමෙයි. කාලය එකතු කරනකොට අඩු කරනකොට ඒක වෙනස්. හරිද? දැන් මෙතන බලන්න මේ බිංදු දෙකෙන් 45ක් අඩු කරන්න කියලා කියන්නේ. බිංදු දෙකෙන් 45ක් අඩු කරන්න බෑ. හරිද? බලන්න බිංදු දෙකෙන් 45ක් අඩු කරන්න බෑනේ. අපි මොකද්ද කරන්නේ? එහෙම අඩු කරන්න බැරුණාම එහා පැත්තෙන් ඉල්ල ගන්න ඕන. දැන් එහා පැත්තෙන් ඉල්ලුවාම වෙන ගණන් වගේ නෙමෙයි පැය මිනිත්තු ගණන් වලදී එහා පැත්තේ තියෙන්නේ පැයවල්. පැය කියන්නේ විනාඩි 60ක්. එහා පැත්තෙන් ඉල්ලුවාම එහා දෙන්නේ කෙලිම 60ක්. ඊට අඩු ඒව නැහැ. පැය ගොඩේ තියෙන පැයනේ. පැයට විනාඩි 60යිනේ. ඉල්ලුව ගමන් 60ක් දෙන්නේ. එතකොට මොකද වෙන්නේ? එහා පැත්තෙන් 60ක් එනවා. දැන් 60ෙන් තමයි 45 අඩු කරන්න ඕන. එතකොට බිංදුවෙන් 5ක් අඩු කරන්න බෑ. එහා පැත්තෙන් ගත්ත 10න් 5ක් 5යි. අතන දැන් තියෙන්නේ 5යි. 5න් 4ක් 1යි. ඊට පස්සේ එහා පැත්තේ දැන් තියෙන්නේ පැය 12 නෙමෙයි පැය 11යි. 11න් 8ක් අඩු කරාන් පස්සේ 3යි. එතනත් එනවා පැය 3යි විනාඩි 40 විනාඩි 15 නැත්නම් ඇඟිලි ඉස්සරහට ගණන් කරත් ඔය ගාන හදන්න පුළුවන්. හැබැයි හැම ගානම එහෙම බෑ වර්ධින්න පුළුවන්. පැය 3යි විනාඩි 15යි. මේ බලන්න. වරකට මිලිලීටර් 5 බැගින් දිනකට 3 වරක් ගන්නයි වෛද්‍යවරයෙක් රෝගියෙකුට බෙහෙත් නියම කරන ලදී. බෙහෙත් බෝතලේ මිලිලීටර් 150ක් අඩංගු නම් බෙහෙත් දින කීයකට සෑහීද කියලා අහනවා. හරිද? එතකොට ඉස්සෙල්ලා බලන්න ඕන අපි දවසකට කොච්චර බොන්න තියෙනවද කියලා. එකපාරට මිලිලීටර් 5යි නම් දවසට 3යි නම් 5 3ෙන් ගුණ කරන්න ඕන. එතකොට 3 වරක් 5 15 හින්දා එක දවසට බොන්න ඕන අපි මිලිලීටර් 15. ඊට පස්සේ බෙහෙත් බෝතලේ තියෙන මිලිලීටර් 150යිනේ. එතකොට මේ මිලිලීටර් 150 ඇතුලේ 15 ඒවා කොච්චර තියෙනවද කියලා බලන්න. 150 බෙදන්න ඕන 15. හරිද? එතකොට බලන්න 15ට 15 ඒවා එකයි. 15 වරක් එක 15යි. 15න් 15ක් අඩු කරාම බිඳුවයි. අර උඩ තියෙන බිඳුවත් පල්ලෙහෙන් ලියා ගන්න. බිඳුවට 15 ඒවා නැහැ. එහෙනම් බිඳුව ලියනවා. 15 වරක් බිඳුව බිඳුවයි. බිඳුවෙන් බිඳුව බිඳුවයි. එතකොට දින 10කට තමයි මේක සෑහෙන්නේ. මේකත් නිකන් මතක තියාගන්න අතිරේකව යම්කිසි සංඛ්‍යාවක් 10න් බෙදන්න කියලා කිව්වොත් බෙදෙන සංඛ්‍යාවේ බිඳු තියෙනවා නම් බිඳුව කපන්න විතරයි තියෙන්නේ. 150
10න් බෙදනවා නම් හොඳේ. මෙතන 15 වෙනින්ද එක වෙන්නේ යම් කිසි සංඛ්‍යාවක් 10න් බෙදනවා නම් පිටිපස්සේ බිඳුවක් දැන් 150 10න් බෙදන්න කිව්වොත් බිඳුව කැපුවාම 15යි. 10න් ගුණ කරන්න කිව්වොත් බිඳුවක් දාන්නයි තියෙන්නේ. හරි. මෙතන උත්තරේ එන්න ඕන 10. මෙහෙම තුන් පැත්තක පමණක් තීන්තාලේප වූ ගණක ගාන. මේක අපි හදනකොටම කිව්වා. මේක හදන්නේ කොහොමද? මේක හදන්න දෙයක් නෑ මතක තියාගන්න තියෙන්නේ. තුන් පැත්තක තීන්තාලේප වෙන්නේ ඝන කටක විතරයි. හරිද? කොච්චර ලොකු ඝනකයක් වුණත් කොච්චර කෑලි වලට කැපුවත් ඝන කටක තමයි තුන් පැත්තක තීන්ත ගෑවෙන්නේ. එතකොට මේකේ ඉන්න ඕන 8. මේක බලන්න. එක පැත්තක පමණක්. මං කිව්වා එක පැත්තක පමණක් තීන්ත ගෑවෙන්නේ මූණත් වල. හැබැයි මේක ටිකක් ලොකු ඝනකයක් හින්දා එක මූණතක තියෙනවා 4ක්. එක මූණතක 4යි ඝනකයක මූණත් 6යි 4 වරක් 6 24යි. හරිද? ඔව් සර්. එක්තරා විද්‍යාලයක මැයි මාස 18 වන සිකුරාදා ආරම්භ වූ ගණිත කඳවුරක් දින 6ක් පුරා පැවැත්විණි. සතියන්ත දිනවල කඳවුරු නොපැවැත්විණි. සතියන්ත කියන්නේ ඉරිදා සෙනසුරාදා. එතකොට එහෙනම් ගණිත කඳවුර අවසන් වූ දිනය හා දවස කීයද කියලා අහනවා. මොකද්ද කියලා. මේ බලන්න අපි මේ වගේ පොඩ්ඩක් කටසටහනක් ගහගන්න. මෙතන මේ ලස්සන ඉඳලා අපි ඉස්සරහට ගියානේ. සෙනසුරාදා ඉරිදා සම්බුදා ගහරුවාදා බදාදා බ්‍රහස්පතිදා සිකුරාදා. සිකුරාදා තමයි දිනේ. ඊට පස්සේ 18 ඉඳලා ඉස්සරහට ගණන් කරා යන්න. එකම මාසෙනේ 18, 19, 20, 21, 22, 23, 24, 25. එතකොට ගණිත කඳවුර අවසන් වෙන්නේ කවද්ද? ඔයගලන්ට ආයේ කවද්ද? මේ ගණිත කඳවුර අවසන් වෙන්න ආවේ කවද්ද? මැයි මාසේ මැයි මාසේ 25 වෙනි සිකුරාදා. ඒක ආවේ නේද? මේ උඩ උත්තරේ නෙමෙයි මැයි මාසේ 25 වෙනි සිකුරාදා ඈ. මේක නෙමෙයි. මේ අර මැයි මාසේ 25 වෙනි සිකුරාදා තමයි ආවේ මේ සටහන දිහා බලන්න. සිකුරාදායෙන් පටන් ගන්න ඉස්සරහට දවස් 6ක් යනවා. ඒ දවස් 6 යනකොට ඉරිදා සෙනසුරාදා ගණන් ගන්න නැහැ. මොකද ප්‍රශ්නේ තියෙනවා සතියන්ත දිනවල පැවැත්වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ 18 ඉඳලා ඉස්සරහට යනවා. ඉස්සරහට යනකොට ඉරිදා සෙනසුරාදා අයින් වෙනවානේ. ඒතකොට දවස් 6ක් වුණාට දවස් 8ක් ඉස්සරහට යනවා. එතකොට 25 වෙනි සිකුරාදා තමයි ගණිත කඳවුර අවසන් වෙන්නේ. ඊළඟට කියනවා එක්තරා කර්මාන්ත ශාලාවක පැය එකහමාරකට වරක් සීනුව නාද කළ යුතු විය. පෙරවරු 7ට සීනුව නාද කර ආරම්භ වන කර්මාන්ත ශාලාවේ පස්වරුවේ නාද වන පළවෙනි සීනුව නාද කළ යුත්තේ කීයටද කියලා අහනවා. අපි ඔයගොල්ලෝ දන්නවා දැන් දවසකට පැය 24ක් තියෙනවානේ. ඒ වුණාට අපි ඕක පැය 12 වරු දෙකකට බෙදලා තමයි පාවිච්චි කරන්නේ. ඒ හින්දා තමයි අපේ ගෙවල් වල තියෙන ඔර්ලෝසුවේ කඩු මේ ඉලක්කම් තියෙන්නේ 12ට විතරයි. ඒතර මධ්‍යම රාත්‍රියේ 12 ඉඳලා මධ්‍යහන 12 වෙනකන් පැය 12යි. ඊට පස්සේ මධ්‍යහන 12 ඉඳලා ආපහු මධ්‍යම රාත්‍රී 12 වෙනකම් පැය 12යි. ඔය වගේ 12 දෙකකට තමයි දවස බෙදලා තියෙන්නේ. ඒකට දවල් 12 වෙනකම් පෙරවරු කියනවා. දවල් 12 ඉඳලා රෑ 12 වෙනකම් පස්වරු කියනවා. මෙතන අහන්නේ දැන් පෙරවරුවේ පටන් ගන්න මේක. පෙරවරු 7ට සීනුව නාද කරලා පැය එකහමාරෙන් එකහමාරට නාද කරනවා. අපෙන් අහනවා පස්වරුවේ පළවෙනි වතාවට නාද වෙන්නේ කීයටද කියලා. දැන් බලන්න 7ට පැය එකහමාරක් එකතු කරාම 8:30යි. හරිද? හැබැයි පස්වරු නෙමෙයි. 8:30ට පැය එකහමාරක් එකතු කරන්න. 8:30 ඉඳලා පැයක් ගියාම 9:30යි. 9:30ට පැය භාගයක් එකතු වුණාම 10යි. හරිද? එතකොට 10යි. 10ට පෙරවරු තමයි පස්වරු නෙමෙයි. 10ට පැය එකහමාරක් එකතු වුණාම කීයද? 11:30යි. 11:30ත් පෙරවරු. ඒක ගන්නත් බෑ. 11:30ට පැය එකහමාරක් එකතු කරලා බලන්න. 11:30ට පැයක් එකතු කරාම 12:30යි. ඒකට තව පැය භාගයක් එකතු කරාම 1යි. අන්න පස්වරුනේ. එතකොට එහෙනම් පස්වරු 1ට තමයි පළමු වරට පස්වරුවේ සීනුව නාද වෙන්නේ. පස්වරු 1 කියලා දැම්මනම් හරි. මේ ගැටලුව නම් දැන් ඔයගොල්ලෝ හදන හැටි දන්නවා අපි කලිනුත් කරලා තියෙනවා. කොඩි වැලක නිල් කහ රතු පිළිවෙලින් කොඩි සකස් කර ඇත. හරිද? කොඩි සකස් කර ඇත. ඔව්. මොකද්ද? ඔව් මෙතන අකුරක් නේද? ඔව්. very sorry. අර මේකේ තියෙනවා මේ ස්කෝල පොත කියලා එකකින් තමයි ටයිප් කරන්න තියෙන්නේ. සමහර අකුරු වදින්නේ මේ ටයිප් කරලා ලියුණාම ආපහු වෙනස් වෙනවා. සමහර ඒවා. අර මේ ඒකයි මේ අවුල තියෙන්නේ. සමහරලාට මේ ටයිප් කරන් ගිහලා බලනකොට ගහපු අකුරු වෙනස් වෙලා. දැන් දයන්න ගහන්න බෑ. දියන්න ගහන්න බෑ. ඔය වගේ තියෙන පොඩි අවුල් වගේ. හරි මේක දිහා බලන්නකෝ. ඒක පොඩි හරි. මේ දැන් බලන්න මේ වගේ එකක් දුන්නාම අපි කරන්නේ පාට පිළිවෙලක් දීලා තියෙනවා නම් පළවෙනි පාටට දානවා 1 කියලා, දෙවෙනි පාටට දානවා 2 කියලා, අන්තිම පාටට දානවා 0 කියලා. මෙතන නිල් පාටට එහෙට අපි 1 දාලා, කහ පාටට 2 කියලා දාලා, අන්තිමට තියෙන රතු පාටින්ද 1ට දානවා 0 කියලා. ඊට පස්සේ කරන්නේ අපෙන් අහන කොඩිය පාට ගානෙන් බෙදනවා. අපෙන් අහන්නේ 67 වෙනි කොඩියනේ. අපි පාට ගාන 3යිනේ. අපි 67 3ෙන් බෙදනවා. හරිද?
6ට 3 ඒවා 2යි. දෙවරක් 3 6යි. 6න් 6ක් අඩු කරාම 0යි. ඊට පස්සේ අර 7 පල්ලෙහායින් ලියා ගන්න. 7ට 3 ඒවා 2යි. 3 වරක් 2 6යි. 7න් 6ක් අඩු කරාම 1යි. අපිට ඕනේ මේ ඉතුරු වෙන සංඛ්‍යාව. ඉතුරු උනේ එකක් නම් මෙතන නිල් වලට උඩින් දාලා තියෙනවනේ 1 කියලා. ඒ කියන්නේ ඉතුරු උනේ එකක් නම් ඒක නිල් කොඩියක්. ඉතුරු උනේ දෙකක් නම් කහ කොඩියක්. ඉතුරු වෙන්නේ නැතුව හරියට බෙදුණා නම් රතු කොඩියක්. දැන් මෙතනදී උනේ එකක් ඉතුරු වුණා. ඒ හින්දා 67 වෙනි කොඩිය නිල් පාට කොඩියක්. ගණක රාමුවක එක ස්ථානයේ ගණක දෙකක්ද 10 ස්ථානයේ ගණක බිඳුවක්ද 100 ස්ථානයේ ගණක පහක් නැත්නම් එහි නිරූපණය කරන සංඛ්‍යාව වන්නේ මේ තියෙන ගණක රාමුව කියලා හිතන්න 1යි 2යි ඔන්න එක ස්ථානයට දෙකක් දැම්මා 10 ස්ථානයට මුකුත් නැහැ හින්දා එතනට බිඳුවයිනේ මුකුත් දාන්නේ නැහැ 100 ස්ථානයට පහක් දාන්න ඕන 1යි 2යි 3යි 4යි 5යි එහෙම දැම්මහම කීයද උත්තරේ 500 502යි ඊළඟට 36 වෙනි එකේ මුල් තරාදිය බලා දෙවෙනි තරාදියේ බර සමාන වීමට අවශ්‍ය රූපය තෝරන්න කියලා කියනවා. මුල් තරාදිය බැලුවහම අපිට පේනවා එක ගස්ලපු ගෙඩියක් වටිනවා කෙසෙල් ගෙඩි දෙකක්. දැන් එහා පැත්තට ගස්ලපු ගෙඩි දෙකක් දාලා නම් එහෙනම් අපි දාන්න ඕන කෙසෙල් ගෙඩි කීයක්ද? හතරක්නේ. එක ගස්ලපු ගෙඩියකට ඔව් හතරක්. එක ගස්ලපු ගෙඩියකට කෙසෙල් ගෙඩි දෙකක් නම් ගස්ලපු ගෙඩි දෙකකට කෙසෙල් ගෙඩි හතරක් දාන්න. හරි. සර් ඔව් දෙකෙන් ගුණ කරා නම් හරියයි. දෙකෙන් ගුණ කරත් හරි. හොඳයි. එහෙම ගණිත ක්‍රම පාවිච්චි කරන්නේ හොඳයි. මේ බලන්න පහත දැක්වෙන රූප සටහන බලා අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ප්‍රශ්නය අහනවා රෝස වලට කැමති ළමයි කවුද කියලා. මතක තියාගන්න මේවට කියන්නේ වෙන් රූප සටහන් කියලා. මේක ඕගොල්ලෝ ලොකු වුණාම ඕ ලෙවල් දක්වාම මේක මේ જાතිය ගණන් තියෙනවා. වෙන් රූප සටහන් ගණන් කියලා කියන්නේ මේවට. මේකෙදි පමණක් කියන වචනෙට වැඩි සැලකිල්ලක් තියෙනවා. දැන් මේ 37 වෙනි එකේ රෝස වලට පමණක් කැමති ළමයි කිව්වොත් එහෙම සමන් විතරයි. ඔව්. පමණක් කිව්වේ ඒකටම විතරක් කැමති එක නේද සර්? ඔව් ඔව් පමණක් කිව්වනම් ඒකට විතරයි. හැබැයි මේකේ පමණක් කියලා නෑනේ. ඒතකොට මේක කියන්නේ නිකන් රෝස වලට කැමති. එතකොට මෙතන අර වෘත්තයට අවිති වෙන ළමයි දෙන්නම එන්න ඕන. දැන් මේ සාම කියන ළමයා ඉද්ද වලටත් කැමතියි. හැබැයි රෝස වලට කැමතිනේ. ඒ හින්දා එයාවත් ගන්නවා. පමණක් කියලා නෑනේ. ඒ හින්දා සමන් සාම කියන ළමයි දෙන්නම ඉන්න පළවෙනි උත්තරේ එන්න ඕන. බැරි වෙලාවත් උතන රෝස වලට පමණක් කිව්වොත් සාමව ගන්න බෑ. හැබැයි එහෙම දීලා නෑ. එතකොට 38 වෙනි එක බලන්න. ඉද්ද වලට පමණක් කැමති ළමයා කවුද කියලා අහනවා. එතකොට ඒක නම් පමණක් කියන වචනේ තියෙන හින්දා එතනදී සාම ගන්න බෑ. සාමත් ඉද්ද වලට කැමති. හැබැයි ඉද්ද වලට පමණක් නෙමෙයිනේ. ආ රෝස වලටත් කැමතිනේ. ඒ හින්දා සාම ගන්නෑ අපි. ඉද්ද වලට පමණක් කිව්වම මාලාව විතරයි ගන්නෙ. ඊළඟට අන්තිම එක නෙමෙයි. බංගුවක ළමයි 10ක් වාඩි වී සිටිති. මුල සිට ගණන් කරන විට ජෝන් සිටින්නේ 3 වෙනි අටය. අග සිට ගණන් කරන විට ජෝන් සිටින්නේ කී වෙනි අටද? කාටද දෙන්න පුළුවන් උත්තරයක්? මොකක්ද උත්තරේ? 7 වෙනි අට. 7 7 වෙනි අට. 7 වෙනි අට බලමු 7 වෙනි මේ බලන්න ඔන්න ඉන්න ඔය ළමයි ටික මුල ඉඳලා ගණන් කරලා මෙතන ඉන්න මෙතන ළමයි 10ක් ඉන්න මේක ඉරි වලින් කියන්නේ ළමයි ගණන් කරන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි ළමයි 10 කියලා එකඟයිනේ ඊට පස්සේ බලන්න මුල ඉඳලා 3 වෙනියා 1යි 2යි 3යි ඔය රතු පාටින් පාට කරලා තියෙන ජෝන් මුල ඉඳලා 3 වෙනියා අගේ ඉඳලා බලන්න 7 වෙනියද කියලා දැන් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 8 වෙනියට තමයි ජෝන් ඉන්නේ හරිද අර මේ දැන් මුලේ ඉඳලා 3 වෙනියා කියලා දැන් 10න් 3ක් අඩු වුණාම 7යි කියලා 7 කියලා දාන්න බෑ. මොකද මුලේ ඉඳලා 3 වෙනියම තමයි අගේ ඉඳලා 7 වෙනියා එනකොට එකක් එහාට නෑ මතක නැද්ද අපි අර මේ වගේ ගණන් අනිත් පැත්ත හදනකොට එකක් අඩු කරනවා. දැන් මුලේ ඉඳලා 3 වෙනියක් ජෝන් අගේ ඉඳලා 7 වෙනියක් ජෝන් කියලා කිව්වහම අපි ඉලක්කම් දෙක එකතු කරලා එකක් අඩු කරනවානේ. එතකොටනේ උත්තරේ එන්නේ. ඒ වගේ තමයි මේකෙදිත් මතක තියාගන්න එකක් වැඩි වෙනවා. අඩු කරන්නේ මේකේ අනිත් පැත්ත අහනකොට එකක් වැඩි වෙනවා. දැන් මුලින් ඉඳලා 3 වෙනියා ජෝන් නම් අගේ ඉඳලා බලුවහම එයා ඉන්නේ 8 වෙනියට 7 වෙනියට නෙමෙයි. ඔව් ඔන්න ඉරි කැලටයක් ගහලා ගණන් කරලා බලන්න. සර් මම මේකට 8 දැම්මේ. අන්න නියමයි. 8 දාන හැම වෙලාවෙම පුතේ කඩු වැඩක් කරන්න ඔය දැන් මේ වගේම ලේසියෙම ඉරි කැලි 8ක් ඉරි කැලි 10නේ ගහන්න තියෙන්නේ. මහලුක වෙලාවක් යන්නේ නැහැ ඉරි කැලි 10ක් ගහන්න. ඒතකොට ඒ වගේම හරියටම සහතික කරගෙන ඉර ගහන්න මොකද අපරාධි නැත්තම්. ලකුණු දෙකමාරක්. එක ප්‍රශ්නයකට හම්බ වෙනවා ශිෂ්‍යත්ව විභාගෙදී ඉරි ගහන එක. හරි. අන්තිම ගාන. ගයාන් පෙරවරු 5 සිට පෙරවරු 8:30 දක්වාද සනුක පෙරවරු 6:30 සිට පෙරවරු 8:45 දක්වාද මනුෂ්‍ය පෙරවරු 5:15 සිට පෙරවරු 9:45 දක්වාද පාඩම් කළේ නම් තිදෙනාම එක විට පාඩම් කරපු කාලය මේක හදන ලේසි ක්‍රමය තමයි ඉස්සෙල්ලාම ගන්නවා තුන් දෙනාම පටන් ගත්ත වෙලාවල්
ඒකෙන් අන්තිමටම පටන් ගත්ත එක්කෙනා තමයි අපිට ඕන. ඊට පස්සේ කරන්නේ ඉවර කරපු වෙලාවල් තුන අරගෙන ඉස්සෙල්ලම ඉවර කරපු එක්කෙනා බලනවා. ඊට පස්සේ ඒ දෙක අතර කාලය තමයි අපි බලන්නේ. මේ බලමුකෝ ආරම්භක. උන ආරම්භය එක්කෙනෙක් 8යි එක්කෙනෙක් 5 එක්කෙනෙක් 6යි 30 අනිත් එක්කෙනා 9:45. නෙමෙයි 5යි කාලෙ. 5යි කාලෙ. එතකොට ඔය තුන් දෙනාගෙන් අපි බලන්න ඕන අන්තිමට පටන් ගත්ත එක්කෙනා. මොකද අපෙන් අහන්නේ තුන් දෙනාම එකට පාඩම් කරපු කාලේ. එතකොට අපි උතල අන්තිමටම පාඩම් කරන්න පටන් ගන්න තියෙන්නේ මේ 6යි 30නේ. හරිද? මොකද දැන් පහේ ඉඳලා අපිට ගණන් කරන්න බෑ. පෙරවරු 5 වෙනකොට ළමයි දෙන්නෙක් නැහැ. එක ළමයි ඉන්නේ. 5යි කාලේ වෙනකොට ළමයි දෙන්නයි ඉන්නේ එක ළමයෙක් නැහැ. හැබැයි 6යි 30 වෙනකොට ළමයි තුන් දෙනාම වැඩේ පටන් ගන්නවා. ඔන්න තුන් දෙනාම එකට ඉන්න කාලේ පටන් ගත්තා. ඊට පස්සේ අපි කරන්න ඕන අවසන් කරපු කාලේ කාල තුන ලියා ගන්න. අවසන් කරලා තියෙන එක්කෙනෙක් 8යි 30ට එක්කෙනෙක් 8:45ට අනිත් එක්කෙනා 9:45ට. ඉස්සෙල්ලාම අවසන් කරපු එකනා තමයි අපි ගන්නෙ. ඉස්සෙල්ලාම අවසන් කරලා තියෙන 8යි 30නේ. මොකද 8යි 30න් පස්සේ දැන් ළමයෙක් අඩුයි. එයා වැඩේ නවත්තලා තියෙන හින්දා. එතකොට 6යි 30යි 8යි 30යි අතර වෙලාව තමයි අපි බලන්නේ. 6යි 30යි 8යි 30යි අතර තියෙනවා පැය දෙකක්. 6යි 30 7යි 30